පාලන කාලයේදී ඉදිකරන ලද ජලය ක්‍රමානුකූලව බැස යාම සඳහා සකස් කරන ලද කාණු පද්ධතිය මේ ඔබට දිස්වන්නේ. හොඳින් බලන්න මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට ඇවිද යා හැකි ආකාරයෙන් සකස් කර තිබෙනවා උස් කඳු මුදුන දක්වාම. මේ තේ වගාවත් සමගම ජලය බැස යන කාණු පද්ධතියක් අදටත් ඔබට මට පෙන්විය හැකිය. එමෙන්ම ඔවුන් ජලය බැස යාම සඳහා විද්‍යාත්මකව අදහසකින් මේ ක්‍රමවේදය සකස් කරන්නට දැයි අපිට සිටිය හැක. මෙන්න බලා ගන්න ජලය බැස යන ආකාරය. අදටත් ජලය බැස යන ආකාරය ඔබට හොඳින් නිරීක්ෂණය කළ හැක. මෙන්න මේ ආකාරයට අදටත් ජලය ගලා බසිනවා ඉතාම ක්‍රමානුකූලව. මුළු ලංකාවම දිට්ටුවක් සුනිකුණාටුවෙන් නායෑමට ලක්වත් මේ වතු වැවිලි වගා වාසිත ප්‍රදේශවල ඉතාම ස්වල්ප වශයෙන් තමයි නායකයින් ඇත්තේ. ඒකට ප්‍රධානම හේතුව මා සිතන ආකාරයෙන් මේ ජලය බැස යාම ක්‍රමානුකූලව සකස් නොකිරීම. විශේෂයෙන්ම නිදහසෙන් පසු අපි මාර්ග ඉදි කළාට කාණු පද්ධතියක් සකස් කර නොමැති බවයි අපිට පෙනී යන්නේ මේ කඳුකර ප්‍රදේශවල ගමන් කිරීමේදී. නමුත් අක්‍රමවත් භූමි පරිහරණය සමගම මේ නායයන් සක්‍රිය වී තිබෙන ආකාරය අපිට දැකගත හැකිය. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපේ රටේ පාලකයින් සහ සියලු දෙනාම යොමු කළ යුතුයි.